කාලෙට ලංකාවේ ටෙලිනාට්‍ය කාගෙත් කතා බහට ලක් වෙනවා. ඒ අනුව හිරිපොදවැස්ස ටෙලිනාට්‍ය කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ කතා බහට ලක් වුණු ටෙලිනාට්‍යයක්. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පනදොන් ලවන් අභිෂේක් වගේම කතාවේ ප්‍රධාන චරිත කිහිපයක්ම කතාව භාගයක් දොරට විකාශනය වෙද්දී එයින් ඉවත් වී තිබුණා. මියෝනද සිල්වා කියන්නේ හිරිපොදවැස්ස කතාවේ ඉන්න ප්‍රධාන කාන්තා චරිතය. ඉතින් ඇයත් කතාවෙන් මේ වෙද්දී ඉවත් කර තිබෙනවා. ඇත්තටම ඉවත් කරනවට වඩා වෙලා තියෙන්නේ ඇයම කතාවෙන් ඉවත් වන එක. චන්දිමා ජයසිංහ පවත්වනු ලබන ලුංගි කුමරිය තරඟයක් හරහා ජනප්‍රිය වී කිරුළු දරා ශේෂ්ත්‍රයට පැමිණි කෙනෙක් තමයි මියෝනද සිල්වා කියන්නේ. සිනේ ආර්ට්ස් මගින් සිදු කරනු ලබන මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතය මියෝනාද සිල්වා විසින් සිදු කරනු ලබන අතර ඇය ටෙලිනාට්‍යයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සිනේ ආර්ට්ස් කණ්ඩායම මෙන්න මේ වගේ ඇගේ චරිතයට විශාල හානියක් සිදුවිය හැකි ආందోලනාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරලා තිබුණා. ආත්මය නැති කරගත් මී ඕන. හිරිපොදවැස්සේ ආත්මිගේ ගැලසිර කර දමා පැන ගිය ආධුනික නිළිය පිළිබඳවයි. හිරිපොදවැස්ස ටෙලිනාට්‍යයට වසර 3කට ගිවිසුම් ගතව සිටින මියෝනා නැමැති ආධුනික නිළිය හිටි හැටියේ නාට්‍යයෙන් ඉවත් වීම පිළිබඳව සමාජ මාධ්‍යයේ විවිධ හාහෝ පැන නැගී ඇත. ලබ්බට තැබූ අත පුහුලට තබන්නට කලින් මියෝනාගේ දුෂ්චරිතය පිළිබඳව සටහනක් තබන්නෙමු. ආත්මිගේ චරිතයට පනදොන් ආධුනික මියෝනා මුල් අවස්ථාවේ කොතරම් දුර්වල රංගනයක් පෙන්නුම් කළත් ආධුනික ශිල්පිනියකට ලබා දෙන අවස්ථා අත නෑර ලබා දෙමින් සිනේ ආර්ට් අපි ඇයව පරිසාදන මට්ටමට ගැනීම සඳහා දැඩි වෙහෙසක නිරත වීමු. එබැවින් ඇගේ පවතින ප්‍රසිද්ධියට හේතුව අයිස්, කේරළ ගංජා හෝ වෙනයම් මද්‍රව්‍යයක් හෝ රාත්‍රියට ශරීරයේ විකිණීමක් නොව අප විසින් ඇයව රංගන කාර්ය සඳහා යොමු කරූ දැඩි ස්වභාවයම බව අපි සහතික කරමු. ඇගේ යහපත් කල්ක්‍රියාව පැවතියේ කොටස් 100ක් දක්වා පමණයි. ඉන් අනතුරුව ඇගේ සාමාන්‍ය ස්වභාවය යළි එළිදැක්වෙන්නට පටන් ගත්තේය. රාත්‍රී සමාජ ශාලාවල ඇගේ කාර්යභාරයම් ඇතිද නැතිද යන්න අපට අදාළ නැත. සරාගී වීම, නොවීම හෝ විකිණීම මෙන්ම තමා කැමති මොදලකට අලෙවිවීම තම නැනපමණ කරගත යුතුයි. මියෝනා හෝ වෙනයම් කාන්තාවකගේ පෞද්ගලික චරිතාපදානවල ඇති අසුචි ඉව කරන්නට අපට කාලයක් නැත. අපි නිෂ්පාදන කාර්යයක නිරත වන්නෙමු. එනමුත් කිසියම් රංගන ශිල්පිනියක් රාත්‍රියේ දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී රංගන කාර්යයට ප්‍රමුඛස්ථානය නොදීම සහ වෙරිමතින් පැමිණ දර්ශන තලයේ නිදා ගැනීම අප ඉවසන්නේ නැත. රංගන ශිල්පිනියන්ගේ මත්බව ඉවසීමට හෝ ඔවුන්ට රාත්‍රියේ විකිණීම සඳහා දවල් දවසේ විවේක ගැනීමට අපට නාලිකාවලින් මුදල් ගෙවන්නේ නැත. එහෙයින් අපි නිර්මාණ කාර්ය සිදු කළ යුතුයි. මියෝනාව තවමත් අපගේ නාට්‍යයෙන් ඉවත් කොට නැත. අපට ඈ සමග වසර 3ක ගිවිසුමක් ඇත. එහෙත් නාට්‍ය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපට අලුත් ආත්මීය කෙනෙක් රැගෙන ඒමට සිදුව ඇත. මක්නිසාදයත් ඇයව රැගෙන ඒම සඳහා පිටව යන වාහනයට ඉතා අත්අලුස් අවස්ථාවක හැරෙන්නට ඇය වේලාවට ගොඩවන්නේ නැත. 6ට ඇගේ නිවහන හෝ රාත්‍රියේ ඇය නවාතැන් ගන්නා ස්ථානයට යන රියදුරු මහතාව නැවත පෙරලා හරවා එවන්නේ ඇය පසුව දර්ශන තලයට එන බව පවසමිනි. නිර්මාණය සහ ප්‍රේක්ෂකයා වෙනුවෙන් අපි එය දරා ගතිමු. එම හේතුවෙන් නිෂ්පාදන කාර්ය සඳහා අහිමි වී ගිය මුදල මේ වන විට මිලියන ගණනක් බව නිෂ්පාදන කාර්ය පිළිබඳව දන්නෝ දනිති. ඇය එතනින් අතර වූයේ නැත. ඇය රංගනය සඳහා දින ලබා නොදෙන අතර ලබා දෙන දින මගහැර දුරකථනය විසන්ධි කොට තබයි. ප්‍රේක්ෂකයා සහ නිෂ්පාදනය වෙනුවෙන් අපි ඒ දරා ගතිමු. ඒ වෙනුවෙන් අපට වියදම් වූ මුදල මිලියන ගණනක් බව නිෂ්පාදන කාර්ය පිළිබඳව දන්නෝ දනිති. කිසියම් කාන්තාවකගේ මත්ලෝලිත්වය, ගණිකා සේවය හෝ මුදල් උදෙසා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අපට අදාළ ප්‍රශ්නයක් නොවේ. ඒ පසුපස එළවා යාමට අපට කාලයක් නොමැත. මේ වන විට ආත්මීය චරිතයට පිටුපා ප්‍රේක්ෂකයාව රැවටූ මියෝනාට එදිරිව අපි නීතිමය කටයුතු සඳහා සූදානම් වෙමු.
කිසිදු නිෂ්පාදකයකට කිසිදු නාලිකාවකට හෝ පුද්ගලයෙකුට ඇයව අපගේ කිවිසුම උල්ලංඝනය කරමින් නිර්මාණ කාර්යයන් සඳහා දායක කර ගැනීමට නොහැකි බව මෙයින් දන්වමු. එසේ නිර්මාණය කරන්නේ නම් ඒවා නීති විරෝධී වන අතර එම නිර්මාණ සඳහා දායක වන්නන්ද ඒවාට අනුබල සපයන්නන් සියල්ලද නීති විරෝධී කටයුත්තකට දායක වන බැවින් ඔවුන් සියලු දෙනාටම එදිරිව නීති කෘත්‍යයේදී කටයුතු කිරීමට සිදුවන බව දන්වමු. කලා වෘත්තය යනු ගණිකා වෘත්තයට සමාන පදයක් නොවන බවත් එය මද්‍රව්‍ය ප්‍රවාහනයට හෝ මද්‍රව්‍ය පරිභෝජනයට නවාතැනක් නොවන බවත් අනීතිකව හිතුසේ කටයුතු කිරීමට අම්බලමක් නොවන බවත් අප සිහි කැඳවන අතර යථෝක්ත කරුණවලට දායක වූ ශිල්පීන් වෙතොත් ඔවුන්ගේ දුෂ්චරිතය සහ නිර්මාණ භාවිතය පිළිබඳ සාක්ෂි සාධක ඇතිව එක් අතකින් සමාජ මාධ්‍ය ඔස්සේත් අනිත් අතින් නීතිය ඉදිරියේත් කටයුතු කරන බව දන්වන අතර දිගින් දිගටම හපා කන වීදි සුනකයින්ට වෙඩි තැබීම හැර වෙනත් විකල්පයක් නැති බව දන්වා සිටිමු. ඇතැම් සමාජ මාධ්‍ය සහ YouTube හිතවතුනි දැන් අපි සේවනුවල ගල්වා ඇත. හිරිපොද වැස්ස ද්වේෂ සහගතව අතහැර ගිය මියෝනා නැමැති කාන්තාවට එදිරිව අප ගත හැකි සෑම පියවරක්ම ගනිමු. නිර්මාණ යන තම දෙපා අතර ඇති රෝම කූපයයි ඇතැම් නිලියෝ සිතා සිටිති. එසේ නොවේ. හෙට සිට ඔබ ඇයව නිර්දෝෂ කරනු ඇත. ඇය කඳුළු සලමින් නාලිකාවලට පැමිණ ඇයට මඩ ගසුවා යයි කියනු ඇත. සාවත්‍ය ප්‍රකාශ සමාජගත කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර ඔබ ඇයගෙන් ලබා ගන්නා ප්‍රකාශ විකාශය කිරීමේදී ඇගේ ස්වභාවය පිළිබඳ දෙවරක් පරීක්ෂා කර බලන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මෙතෙක් නිහඬව සිටි අපි දැන් පිළිතුරු දෙන්නෙමු. මියෝනා මෙතෙක් අය සංගවාගෙන සිටි නිරුවත මුළු ලංකාවටම ඔප්පු කළ සිනයාත් සමාගම තවදුරටත් ඇයගේ මෙම ක්‍රියාවන් රහසක්ව සගවා නොගන්නා බව නම් සත්‍යයක්. දළදා මාලිගාවට ගොස් පැය ගණනාවක් පිරිත් කියනවා යයි පැවසූ මේ නිලියගේ ක්‍රියාකලාපය පිළිබඳව ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.